ඔයාට කවදාහරි නින්දෙන් ඇහැරෙනකොට හෙලවෙන්න බැරි වෙලා තියෙනවාද? ඔයා කෑගහන්න ට්‍රයි කරනවා, ඇඟ හොලවන්න ට්‍රයි කරනවා, ඒත් මේ එකක්වත් ඔයාට කරන්න බෑ. ඒ වෙලාවේ ඔයාට දැනෙන්න ගන්නවා කෙනෙක් ඔයා දිහා බලන් ඉන්නවා වගේ. එහෙමත් නැත්නම් කෙනෙක් ඔයාගේ ඇඟ උඩ ඉඳගෙන ඉන්නවා වගේ. විද්‍යාවේදී මේ සිදුවීමට ස්ලීප් පැරාලිසිස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඔයාගේ මොළය නින්දෙන් ඇහැරුණත් ඔයාගේ ශරීරයේ තියෙන්නේ තවම REM ස්ලීප් ස්ටේජ් එකේ. ඔයා නින්දදී හීන දකින අවධිය REM කියලා හඳුන්වනවා. ඒ අවධියේදී ඔයා හීනය ඇතුලේ චලනය වෙද්දී ඔයාගේ ශරීරයේ චලනය නොවෙන්න මොළය తాවකාලිකව ඔයාගේ ශරීරය ලොක් කරනවා. හැබැයි එක මොහොතකට මොළය ඉක්මනට ඇහැරුණත් ඔයාගේ ශරීරය තවම ලොක් වෙලා තමා තියෙන්නේ. ඒ නිසා ඔයාට හිතෙනවා මට හෙලවෙන්න බෑ කියලා. මේ වෙලාවේ මොළය සිහින සංඥා තවම නිපදවන නිසා ඔයාට සෙවණැලි විවිධ රූප වගේ දේවල් දකින්නත් පුළුවන්. හැබැයි ලෝකෙ බොහෝ සංස්කෘතිවල මේ අත්දැකීම විස්තර කරන්නේ someone sitting on your chest කියලා. අමුතුම දේ කියන්නේ මේ එකම ෆීලිං එක ලෝකෙ හැම තැනම මිනිස්සු විස්තර කරන එක. ඊළඟ වතාවේ ඔයාට හෙලවෙන්න බැරි වුණොත් ඇස්සැරලා ඔයාගේ කාමරය දිහා බලන්න. හැබැයි ඔයාට දැකගන්න පුළුවන් දේවල් ඔයාට දැකගන්න ඕන දේවල් නෙවී වෙන්න පුළුවන්. ඔයාට මේ එක්ස්පීරියන්ස් එක වෙලා තියෙනවද? පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාව ෆොලෝ කරලා තියාගන්න.